අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම කෑම මේසේක වරදින්නේ නැති බොහොම හුරුපුරුදු දෙයක් ගැන. ඒ තමයි වම්බටු. ඉතින් අපි හැමෝම දන්න මේ වම්බටු වල ඇත්ත කතාව මොකද්ද? අපි අද ඒ ගැන හොයලා බලමු. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ තරම් ආසාවෙන් කන මේ එළවලු. ඇත්තටම අපි ඊතන තරම් ගුණද? නැත්නම් මේකේ හොඬ වගේම අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන පැත්තකුත් තියෙනවද? හොඳයි. අද අපි මේ ගැන හොයලා බලන ගමනේදී මුලින්ම බලනවා වම්බටු වල පෙළපත ගැන. ඊට පස්සේ ඒකෙන් ලැබෙන සෞඛ්‍ය වාසි. ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන තැන්. අන්තිමටම මේ හැමදේම බැලන්ස් කරගෙන වම්බටු වල නියම ගුණය ගන්න දින රහස ගැනත් අපි කතා කරනවා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. වම්බටු වලින් අපේ ඇඟට වෙන දේ ගැන කතා කරන්න කලින් අපි හරියටම දැනගමු කවුද මේ වම්බටු කියන්නේ? මොකක්ද මේකේ පෞල් පසුබිම? හරි. විද්‍යාත්මකව ගත්තොත් වම්බටු වලට කියන්නේ සොලනම් මෙලොන්ජෙනා කියලා. මේකේ නිජබිම තමයි ඉන්දියාව සහ ගිනිකුණ දිග ආසියාව. ආසියාවේදී නම් බ්‍රින්ජල් කියලාත්, යුරෝපයේ පැත්තේදී ඕබර්ජීන් කියලාත් මේකටම තමයි කියන්නේ. හැබැයි මෙන්න තියෙනවා පුදුම හිතෙන කතාවක්. කවුද හිතුවේ වම්බටු කියන්නේ අපි හැමදාම කන අර්තාපල්, තක්කාලි, මිරිස් මේ වගේ හරිම කිට්ටු නෑයෙක් කියලා. ඔව් මේ ඔක්කොම එකම පවුලක. ඒ තමයි සෝලනේසියේ කියන ශාක කුලය. පුදුමයි නේද? හරි. දැන් අපේ කකාවේ සුබවාදී පැත්තට යමු. වම්බටු කෑවම අපේ ශරීරයට ලැබෙන නියමවාසී මොනවද බලමු. වම්බටු වල ඉන්නවා සුපිරි වීරයෙක්. එයාගේ නම තමයි නැසුනින්. මේක තියන්නේ අර දම්පාට ලස්සන ලෙල්ලේ. මේක හරිම ප්‍රබල ප්‍රතිඔක්ෂිකාරකයක්. විශේෂයෙන්ම අපේ මොළය සෛල ආරක්ෂා කරන්න මේකට පුදුම හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ විතරක් නම් නෙමෙයි. වම්බටු වල තියෙන තන්තු, පොටෑසියම්, විටමින් B6 මේ ඔක්කොම එකතු වෙලා බ්ලඩ් ප්‍රෙෂර් එක පාලනය කරලා හදවතේ සෞඛ්‍යය රැක ගන්න උදව් කරනවා. ඊට අමතරව කැලරි අඩුයි, හැබැයි තන්තු වැඩි. ඉතින් බර පාලනය කරගන්නත් නියමයි. දියවැඩියාව තියන අයටත් හොඳයි. මොකද මේකේ තියෙන තන්තු නිසා සීනි ඇඟට උරා ගන්න එක හිමින් කරනවා. හැබැයි හැම කතාවකම වගේ මේකත් අනිත් පැත්තක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු වම්බටු කනකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි ඔක්සලේට් කියන දේ. වම්බටු වල මේවා තියෙන නිසා වකුගඩු වල ගල් හැදෙන්න ඉඩ තියෙන අයට එච්චර හොඳ නැහැ. සමහර අයට අසාත්මිකතා, ඒ කියන්නේ කසනවා වගේ දේවල් වෙන්නත් පුළුවන්. තව සොලනේසියේ පවුල නිසා ආර්ට්‍රයිටිස් වගේ වාත රෝග තියෙන අයගේ සන්ධි වේදනාව වැඩි වෙන්න පුළුවන් කියලා පොඩි මතයක්ත් තියෙනවා. හැබැයි ඒක තාම සම්පූර්ණයෙන් තහවුරු වෙලා නැහැ. අර අපි කලින් කතා කරපු වීරයා නැසුනින් මතකද? වෙලාවට ඒක දෙපැත්ත කැපෙන කඩුවක් පොඩි වෙන්න පුළුවන්. මෙතනින් එක හරිම පැහැදිලි. බලන්න. එක පැත්තකින් නැසිනින් කියන්නේ අපේ සෛල ආරක්ෂා කරන නියම ප්‍රතිඔක්ෂිකාරයක්. ඒක තමයි හොඳ පැත්ත. හැබැයි අනිත් පැත්තෙන් ඒකට පුළුවන් යකඩ අල්ලගෙන සෛල වලින් එළියට දාන්න. ඒ කියන්නේ ඇඟේ යකඩ මට්ටම ගොඩාක් අඩු කෙනෙක්ට වම්බටු විශාල ප්‍රමාණ වලින් කන එක එච්චර හොඳ අදහසක් නෙවෙයි. එහෙනම් මොකක්ද මේකට විසඳුම? අන්තිමට වම්බටු හොඳද නරකද? මේ ප්‍රශ්න දෙකටම උත්තරේ හැංගිලා තියෙන අසල් රහස ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. මෙන්න මේක තමයි වැදගත්ම දේ. වැදගත් වෙන්නේ අපි වම්බටු කන එක විතරක් නෙවෙයි, අපි ඒක උයන විදිහ. ඔව්, වම්බටු අපේ ඇඟට හොඳද නරකද කියන එක තීරණය වෙන්නේ අපි ඒක උයන විදිහ අනුව. මෙන්න බලන්න ඒ වෙනස කොච්චර ලොකුද කියලා. වම්බටු තම්බලා හරි ග්‍රිල් කරලා නැත්නම් පිච්චුවත් ඒකේ නියම පෝෂණ ගුණ රැකෙනවා. ඒත් අපි කවුරුත් ආස වම්බටු මෝජු ගැඹුරු තෙලේ බැදලා සීනි තෙල් ගොඩක් දාලා හදනකොට මොකද වෙන්නේ? වම්බටු වල තිබ්බ හොඳ ගුණය ඔක්කොම නැති වෙලා ඒ වෙනුවට ඇඟට අහිතකර කැලරි සහ මේදේ තමයි එකතු වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕනම දේ තමයි මේක. වම්බටු කියන්නේ එකම වෙලාවේ ගුණදායක එළවලුවක් වෙන්නත් අගුණ කෑමක් වෙන්නත් පුළුවන් දෙයක්. ඒ දෙක අතර වෙනස තීරණය වෙන්නේ අපේ මුලතැන්ගේ අපි ඒක හදන විදිහ අනුව. ඉතින් ඊළඟ පාර වම්බටු යෙද්දී මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.